හයි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් හැමදාමත් වගේ ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි මේ යන්නේ flower වලින් පිරුණු ඒ වගේ මෙහි flower festival එක තියෙන ටුවෝම කියන ලස්සන city එක බලන්න. ඉතින් එහෙනම් අපි ගිහින් බලමු මේ city එකේ මොන වගේ ලස්සනද තියෙන්නේ කියලා. I hit the road, you by my side. Heart racing, everything is enchanted. The landscape අපි යන මේ ගමන හරියට මොන වගේද කිව්වොත් අපි බදුල්ල බණ්ඩාරවැල පැත්තේ යනවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. ඈතින් එක පැලට පේන කඳු පන්තය අතරින් වැටලා තියෙන ලස්සන view එකක් තියෙන පාරක තමයි අපිට මේ ගමන යන්න තියෙන්නේ. the world is ours and love is capable. ඉතින් අපි කිලෝමීටර් 127ක් දුර ගෙවාගෙන ටුවොම්බ වලට ආවා. ඒ ඇවිත් අපි මුලින්ම බලන්න තීරණය කරේ ජැපනීස් ගාඩන් එක. ඉතින් මේ තියෙන ජැපනීස් ගාඩන් එකේ මේන් එන්ට්‍රන්ස් එක. ඉතින් අපි ගාඩන් එකට එන්ටර් වෙන්න ඕන මේ එන්ට්‍රන්ස් එකේ. ඉතින් එහෙනම් අපි ගිහින් බලමු මේ ගාඩන් එක මොන වගේද කියලා. මේ මැප් එකේ පෙන්වන විදිහට මේ ගාඩන් එකට හෙක්ටයාර 3කට වැඩි භූමි ප්‍රමාණයක් අයිති. ඉතින් මේ ගාඩන් එක ගැන තව වැඩි විස්තරයක් කිව්වොත් මේ ගාඩන් එක ඕපන් කරලා තියෙන්නේ 1989 දී. සාම්ප්‍රදායික රතු ජපන් පාලම් සහ ගොඩනැගිලි වගේ දේවල් මේ ගාඩන් එකේදී අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඕස්ට්‍රේලියාවේ විශාලතම සහ වඩාත්ම සාම්ප්‍රදායිකව නිර්මාණය කරන ලද ගාඩන් අතරින් එකක් විදිහට මේ ගාඩන් එක අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ ගාඩන් එකේදී ජපන් සහ ඕස්ට්‍රේලියානු ස්වදේශීය ශාක 230ක් විතර අපට බලා ගැනීමේ හැකියාව තියෙනවා. තැනින් තැන හදලා තියෙන මේ වගේ ලස්සන චූටි දියඇලි වගේම හොඳින් ලස්සනට මේන්ටේන් කරලා තියෙන මේ වගේ එක ගස් වර්ග මේ ගාඩන් එක පුරාවට අපිට දකින්න තියෙනවා. ඉතින් නිදහසේ ගත කරන්න එන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ ගාඩන් එක. ඕස්ට්‍රේලියාවේ ඇතුළේ අපිට ජපානයේ ඉන්න වගේ හැඟීමක් ගන්න ඕන නම් යන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ ජැපනීස් ගාඩන් එක. මගේ කලින් වීඩියෝ එක බලලා ගොඩාක් යාළුවෝ පිරිසක් මගේ YouTube channel එකත් එක්ක එකතු වුණා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ channel එක subscribe කරාට. ඉතින් ඉදිරියටත් මම travel කරන ලස්සන තැන් ඒ වගේම life එකේ වෙන දේවල් මම කරන චූටි නිර්මාණ ඔයාලා එක share කරගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එකත් එක දිගටම හැඳිලා ඉන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. අපි දෙන්න මේ ජැපනීස් ගාඩන් එකේ ඇවිත්දලා ලස්සන ෆොටෝස් අරගෙන නිදහසේ කාලය ගත කරා. ඉතින් මේ වෙද්දි ගොඩක් දවල්ලා එළිය ගොඩාක් ලොකු රස්නයක් තිබුණා. මොකද මේ කාලේ ඕස්ට්‍රේලියාවේ සමයක නිසා ඒ අවුව තවත් රස්නේ වැඩි. ඉතින් අපි මේ ගාඩන් එකේ ගොඩක් දුර ඇවිදින්න ගියේ නෑ. මොකද එළියේ ලොකු රස්නයක් තිබුණ නිසා අපිට ලොකු මහන්සියක් දැනුණා. දෙන්නට මේ වෙලාවේදී මහන්සියත් එක්කම ලොකු බඩගින්නකුත් තිබුණ නිසා ජැපනීස් ගාඩන් එකෙන් එළියට ඇවිත් අපි දෙන්න මුලින්ම කළේ ලන්ච් එක ගන්න තැනක් හොයාගෙන ගියපු එක. ඉතින් අයියා යාට KFC එකෙන් කන්න ඕන කියපු නිසා අපි ළඟම තිබුණු KFC එකකට ගියා. අයියා යාට chicken wings and burger එකක් ඕඩර් කරා. මම මට crunchy bowl එකක් ඕඩර් කරා. ඉතින් පෙන්න මේ ලස්සන view එකක් බලාගෙන අපි දෙන්නට තිබුණු බඩගින්නත් එක්කම අපි දෙන්න මේ ගත්ත කෑම ඉක්මනින්ම කාලි ඉවර කරා. ඉතින් ඒ විදියට ලන්ච් එක අරගෙන අපි ඊළඟට ගියේ අපි ඊළඟට travel කරන්න බලාපොරොත්තු වෙමින් ඉඳපු Queen's Park and Botanical Garden එකට. මම මේ වීඩියෝ එක පටන් ගත්තී මුලදිම කිව්වා වගේ මේ සිටි එක ෆ්ලවර් වලින් පිරුණු ඒ වගේම ෆ්ලවර් ෆෙස්ටිවල් එක තියෙන සිටි එක. ඒත් අපි මේ ගියපු කාලේ සමයකේ අවසානයේ කාලේ වගේ. ඉතින් ඒ නිසා මල් වල ලොකු අඩුවක් තිබුණා. ඒත් එක්කම මේ පාර සමයකේ ටෙම්පරේචර් එක ටිකක් වැඩිපුර තිබුණා. ඉතින් ඒ නිසා තිබුණු මල් හැමත් ගොඩක් පිච්චිලා වගේ තමයි තිබුණේ. ඊට පස්සේ මේ තියෙන බොටනිකල් ගාඩන් එක.
ඉතින් මේ බොට්නිකල් ගාඩන් එකේදී අපිට ඕස්ට්‍රේලියාවට මාවෙන එක ගොඩක් ගස් වර්ග බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ළමයි එක සෙල්ලම් කරන්න, නිදහසේ කාලය ගත කරන්න ගොඩක් අය මේ තැනට එනවා. හරිම ලස්සන හිත නිවන සාමකාමීම තැනක් තමයි මේ බොට්නිකල් ගාඩන් එක. ඊළඟට අපි මේ යන්නේ පික්නික් පොයින්ට් පාක්ලන්ඩ් එකට. ඉතින් අපිට මේ ඉස්සරහින් පේන්න තියෙන පික්නික් පොයින්ට් ලුක්අවුට් එක ඕස්ට්‍රේලියාවේ ගොඩක් තැන්වල අපිට මේ වගේ ලුක්අවුට් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන ටුවොම්බ වල පිටලා තියෙන ලුක්අවුට් එක. මේ ටුවොම්බ සිටි එක පිටලා තියෙන මුහුදු මට්ටමින් අඩි 200ක් පමණ උසින්. ඉතින් ඒ නිසා මේ ලුක්අවුට් එකේදී ගොඩක් ලොකු ප්‍රදේශයක් අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් ගිහින් බලමු මේ ලුක්අවුට් එකේදී අපිට පේන view එක මොන වගේද කියලා. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ නොවිලී සරණා සෙවනැල්ල වෙන්න ප්‍රේමී ඉතින් අපි දෙන්න මේ පික්නික් පොයින්ට් එකට පේන view එක බලලා ඒ ලස්සන විඳලා අපේ travel date එක ඉවර කරන්න තමයි මේ යන්නේ. ඉතින් ගොඩක් රැ වෙන කලින් ගෙදර එන්නත් ඕන නිසා සාමාන්‍ය දුරක් travel කරන්න තියෙන නිසා යන්න කලින් මොන හරි හොට් දෙයක් පීලා ගියොත් හොඳයි කියලා අපි දෙන්නටම හිතුණා. ඉතින් ඒ නිසා අපිට ළඟම තිබුණ ඒ වෙලාවේ ඕපන් කරලා තිබුණ රෙස්ටොරන්ට් එකකට අපි දෙන්න ගියා. ඉතින් ගිහින් අපි දෙන්න හොට් චොක්ලට් දෙකකුයි සෑන්ඩ්විච් දෙකකුයි චීස් කේක් එකකුයි ඕඩර් කරා. ඉතින් ඇත්තටම මේ රෙස්ටොරන්ට් එකේ කෑම මාරම රසයි. ඒ වගේම මීල් එක එක්ක හිම බැලුවමත් ප්‍රයිස් එක මාරම වර්ත් අපිට. ඉතින් මේ විදිහට තමයි අපේ ටුවොම්බ ගමන ඉවර වෙන්නේ. ඉතින් channel එකට අලුත් නම් දැන්ම subscribe කරලා අපිට support එකක් දෙන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. bye.